හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන තියෙනවා. අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් අය හොයනවා ස්කින් එක ග්ලෝ කරගන්න. එහෙම නැත්නම් ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති කරලා ස්කින් එකේ ඩල් ගතිය නැති කරගන්න හොඳ මොයිස්චරයිස් ඉෆෙක්ට් එකක් තියෙන ඔයිල්ස් මොනවාද කියලා. ඉතින් ඔයත් වගේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය ඩල් ගතිය නැති කරලා ස්කින් එක මොයිස්චරයිස් කරගන්න ගමන් ස්කින් එක පැහැපත් කරගන්න හොඳ ඔයිල් එකක් වෙන කෙනෙක්ට අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත්. හරි, මුලින්ම කියන්න ඕනේ ඔයිල් එකකින් වෙන ප්‍රධානම දේ තමයි වගේ ස්කින් එකේ තියෙන ඩ්‍රයිනස් එක ඩල් ගතිය නැති කරලා ස්කින් එක මොයිස්චරයිස් කරගන්න එක. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාගේ ස්කින් එකට පැහැපත් බවක් එහෙම නැත්නම් බොඩි ග්ලෝ එකක් ලැබෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ඔයාගේ ස්කින් එක සුදු කරගන්න ඔයිල් එකක් යූස් කරන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ හැම ඔයිල් එකක්ම හැම ස්කින් එකකටම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ස්කින් එකට ගැලපෙන ඔයිල් එක මොකක්ද කියලා බලන්න ටිකටම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි, අපි යමු වීඩියෝ එකට. නම්බර් 1 රෝසිප් ඔයිල්. ඉතින් අපි දන්නවා රෝසිප් ඔයිල් කියන්නේ ස්කින් කෙයාර් වල හරිම වැදගත් ඔයිල් එකක්. මොකද ගොඩක් ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් වල වගේම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල රෝසිප් ඔයිල් එක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. රෝසිප් ඔයිල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ස්කින් එක පැහැපත් කරගන්න පුළුවන් ඔයිල් එකක්. ඉතින් මේකේ මේන් බෙනිෆිට් විදියට ස්කින් එකේ තියෙන ඩ්‍රයිනස් එක ඩල් ගතිය අඩු කරලා ස්කින් එකට මොයිස්චරයිස් ඉෆෙක්ට් ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක සොෆ්ට් කරගන්න, ස්මූත් කරගන්න උදව් කරනවා. හැබැයි කියන්න ඕනේ යූස් කරන්න කලින් අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා ඔයාගේ ස්කින් එකට ගැලපෙනවද කියලා බලලා තමයි මේ ඔයිල් එක යූස් කරන්න ඕනේ. නම්බර් 2 ජොජෝබා ඔයිල්. ජොජෝබා ඔයිල් කියන්නේ හරිම ලයිට් වෙයිට් ඔයිල් එකක්. ඒ කියන්නේ අපේ ස්කින් එකේ තියෙන නැචරල් සීබම් එකට සමාන ඔයිල් එකක් තමයි ජොජෝබා ඔයිල් කියන්නේ. නෝමල් කම්බිනේෂන් වගේම ඔයිලි ස්කින් වලට උනත් යූස් කරන්න පුළුවන් ඔයිල් එකක් තමයි මේක. ඉතින් ස්කින් එකේ ග්‍රීසි ෆීලිං එකක් නැතුව මොයිස්චරයිස් කරගන්න කැමති කෙනෙක් නම් ජොජෝබා ඔයිල් කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. නම්බර් 3 ආගන් ඔයිල්. ආගන් ඔයිල් කියන්නේ ඩ්‍රයි ස්කින් එකට හොඳ මොයිස්චරයිසිං ඔයිල් එකක්. මේකෙනුත් ස්කින් එක සොෆ්ට් කරගන්න වගේම මොයිස්චරයිස් ඉෆෙක්ට් එකක් ගන්න උදව් කරනවා. නම්බර් 4 කොකනට් ඔයිල්. මේකත් ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වල යූස් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. කොකනට් ඔයිල් එකත් මේන්ලි ඩ්‍රයි ස්කින් වලට හොඳ ඔප්ෂන් එකක්. විශේෂයෙන්ම එල්බෝස් වල දන හිස් වල වගේ ඩ්‍රයි ඒරියා වලට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රබ් වලට වුණත් මේක යූස් කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයිලි ස්කින් තියෙන අයට කොකනට් ඔයිල් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් පෝසස් ක්ලොග් වෙන්න පුළුවන් කොකනට් ඔයිල් වලින්. ඒක නිසා ෆේස් එකට යූස් කරනවා නම් හැම පරිස්සමෙන් යූස් කරන්න ඕනේ. හැබැයි අපේ බොඩි එකට මේන් ඩ්‍රයි ස්කින් තියෙන බොඩි එකකට යූස් කරන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් විදිහට කොකනට් ඔයිල් පෙන්වන්න පුළුවන්. නම්බර් 5 ස්වීට් ආමන්ඩ් ඔයිල්. අපි දන්නවා ආමන්ඩ් ඔයිල් කියන්නේ ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වල යූස් කරන ඔයිල් එකක්. මේකත් ඩ්‍රයි ස්කින් වලට ගැලපෙන ඔයිල් එකක්. අපේ ස්කින් එක සොෆ්ට් කරගන්න වගේම ස්කින් එක පැහැපත් කරගන්න මේ ආමන්ඩ් ඔයිල් හොඳ ඔප්ෂන් එකක්. ග්‍රේප් සීඩ් ඔයිල්. ග්‍රේප් සීඩ් ඔයිල් කියන්නේ ස්කින් කෙයාර් වලට නැතුම් බැරි ඔයිල් එකක්. මේකත් හරිම ලයිට් වෙයිට් ඔයිල් එකක්. හැබැයි ඔයාගේ ස්කින් එක ඔයිලි වුණත් මේක යූස් කරන්න පුළුවන්. හැබැයි යූස් කරන්න කලින් පොඩක් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න කොහේ හරි වෙන තැනක කාලා තියලා. මොකද සමහර ඔයිලි ස්කින් තියෙන අයට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ලොකුවට හෙවි ඔයිල් එකක් නෙමෙයි මේක. කම්බිනේෂන් ඔයිලි ස්කින් තියෙන අයට ගැලපෙන්න පුළුවන්. හැබැයි යූස් කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න ඔයාගේ ස්කින් එකට ගැලපෙනවද කියලා. නම්බර් 7 avocado oil.
අවකාඩෝ ඔයිල් කියන්නේ ඩ්‍රයි ස්කින් වලට ගොඩක්ම හොඳ ඔප්ෂන් එකක්. ෆේස් එකට වඩා මේක බොඩි ඒරියාස් වලට භාවිතා කරනවා ගොඩක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම බොඩි ලෝෂන් වලට වගේ මේක ගොඩක් යූස් වෙනවා. ඉතින් ෆේස් එකට වඩා ඔයාලගේ බොඩි ඒරියාස් මොයිස්චරයිස් කරගන්න මේ ඔයිල් එක හොඳ ඔප්ෂන් එකක්. Number 8 evening primrose. අපි දන්නවා මේකත් ස්කින් කෙයාර් වලදී නැතුවම බැරි ඔයිල් එකක්. මේකත් විශේෂයෙන්ම ඩ්‍රයි සෙන්සිටිව් ස්කින් වලට මේ ප්‍රොඩක්ට් එක මේ ඉන්ග්‍රීඩියන්ට් එක යූස් කරනවා. ඉතින් ස්කින් එක මොයිස්චරයිස් කරගන්න ඩ්‍රයි සෙන්සිටිව් ස්කින් තියෙන අයට මේක විශේෂයෙන්ම ගැලපෙනවා. නමුත් ඔයාගේ ස්කින් එක ගොඩක් සෙන්සිටිව් නම් යූස් කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න ඕනට ගැලපෙනවද කියලා. මේ ඔයිල් එකනොත් ඔයාගේ ස්කින් එක පැහැපත් කරගන්න ගමන් මොයිස්චරයිස් කරගන්න හොඳ ඔප්ෂන් එකක්. Number 9 sunflower oil. අපි දන්නවා sunflower oil එකත් dry skin වලට sensitive skin වලට හොඳ ඔප්ෂන් එකක්. මේකත් ගොඩක් body lotion එක use කරන්න පුළුවන් oil එකක්. විශේෂයෙන්ම body moisturizers වල මේ ingredient එක දකින්න පුළුවන්. ඉතින් මේකත් face එකට වඩා body එකට ගොඩක්ම ගැලපෙන oil එකක් විදිහට පෙන්වන්න පුළුවන්. Number 10 olive oil. මේක තමයි අද අපි කතා කරන අවසාන ඔයිල් එක. ඉතින් ඔලිව් ඔයිල් කියන්නේ හැමෝම දන්න හරිම ජනප්‍රිය ඔයිල් එකක්. අපි දන්නවා ඔලිව් ඔයිල් ෆේස් එකට බොඩි එකට වගේ අපිට කියන්නේ අපේ ස්කින් කෙයාර් වලදී නැතුවම බැරි ඕනම දෙයකට යූස් කරන්න පුළුවන් ඔයිල් එකක්. ඒ වගේම ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල දකින්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඩ්‍රයි ස්කින් එකට හරිම වැදගත් මොයිස්චරයිස් එකක් ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක් මේක. ඉතින් මම නම් කියන්නේ ඇක්නි ප්‍රෝන් ඔයිලි ස්කින් එකට මේක එච්චරම සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයාගේ ෆේස් එකට මේක සුදුසු වෙන්නේ නැහැ. බොඩි එකට ඇප්ලයි කරනවා නම් ඒත් ඔයිලි ස්කින් තියෙන අය පොඩක් පරිස්සමෙන් මේක පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඩ්‍රයි ස්කින් තියෙන අයට නම් විශේෂයෙන්ම බොඩි එකට ඔයාලගේ ඩ්‍රයි ඒරියාස් වලට මොයිස්චරයිස් ඉෆෙක්ට් එකක් ගන්න විශේෂයෙන්ම වැදගත් ඔයිල් එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. හරි. ඉතින් අද මම ඔයාලත් එක්ක ස්කින් කෙයාර් වලට නැතුවම බැරි ඔයිල්ස් වර්ග 10ක් ගැන කතා කරා. හැබැයි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයාලා මොන ඔයිල් එකක් යූස් කරත් ඒ යූස් කරන ඔයිල් එක ඔයාගේ ස්කින් කෙයාර් වලට ඒ වගේම ඔයාගේ ස්කින් එකට සේෆ්ද කියලා බලලා යූස් කරන්න. මොකද නැචරල් කියන හැම ඔයිල් එකක්ම සේෆ් වෙන්නේ නැහැ. ඒ නිසා යූස් කරන්න කලින් අනිවාර්යෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා ඔයාලගේ ස්කින් එකට ගැලපෙනවද කියලා බලලා ඒක යූස් කරන්න. ඒ වගේම එසෙන්ෂියල් ඔයිල් එකක් ඩිරෙක්ට් ෆේස් එකට ඇප්ලයි කරන්න එපා. මොකද ඒක ඔයාගේ ස්කින් එකට සැර වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ඔයිල් එකක් තෝරගන්න. ඒ වගේම කියන්න ඕනේ විශේෂයෙන්ම ඔයිලි ස්කින් තියෙන අය ඔයාගේ ෆේස් එකට ඇප්ලයි කරනට වඩා බොඩි එකට ඇප්ලයි කරන්න ඔයිල් එකක්. මොකද ෆේස් එකට ඔයාලගේ ෆේස් එකේ තියෙන පෝසස් ක්ලොග් වෙන්න පුළුවන්. මේකේ ඔයිලිනස් ගතිය වැඩි නිසා. ඒ නිසා ඔයිලි ස්කින් තියෙන අය ෆේස් එකට වඩා බොඩි එකට ඇප්ලයි කරන එක වැදගත්. හැබැයි ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් ඔයාලට ෆේස් එකේ ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලගේ බොඩි එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලා ඔයිල් එකක් යූස් කරලා එළියට යනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ සන්ස්ක්‍රීන් එක අනිවාර්යයි. හරි. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉන්න. එතකන් මම ඔයාලගෙන් හරි ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. මම subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් බලන්න, share කරන්න කියලා. හරි.